ඕනෑම භාෂාවක් ඉගෙන ගන්නකොට අපි මුලින්ම ඉගෙන ගන්න ඕන ඒ භාෂාවේ අකුරු ටික සහ ශබ්ද ටික. There are 26 letters in the English alphabet. අයි මේ එකම ඉංග්‍රීසි අකුරු ටික simple සහ capital කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ වචන කොච්චරක් විතර තිබෙනවද? ඔබට ඒකට පිළිතුරක් දෙන්න අපහසු වෙයි. ඔබට පුළුවන් ද යම්කිසි භාෂාවක තිබෙන වචන ඉගෙනගෙන අවසන් කරන්න. ඔබ ඉගෙන ගන්න ඕන තනි වචන නෙමෙයි. ඔබ ඉගෙන ගන්න ඕන ඒ වචනවල භාවිතයන්. මොකක්ද නාම පදයක් කියලා කියන්නේ? සරලවම කිව්වොත් මේ ලෝකේ තිබෙන ඕනෑම දෙයක් හඳුන්වන වචනයක් තමයි අපි නාම පදයක් කියලා කියන්නේ. හැම දෙයකටම නමක් තිබෙනවා. nouns වල usage එක ගැන ඉගෙන ගන්නකොට අපිට වැදගත් වෙන ප්‍රධාන කාරණයක් තමයි singular and plural කියන විභේදනය. play කියන්නේ සෙල්ලම් කරනවා. player කියනවා ක්‍රීඩකයාට. verb එකකින් noun එකක් හදාගන්න අපිට පුළුවන්. cricket කියනවා cricket වලට. cricketer cricket ගහන කෙනා. මොකක්ද adjective එකක් කියන්නේ? Adjectives are describing words. Adjectives කියලා කියන්නේ නාමපද විස්තර කරන වචන වලට. අපි බලමු සිංහල භාෂාවේ කොහොමද කියලා නාමපදයක් විස්තර කරන්නේ. තාත්තා කරුණාවන්තයි. Father is kind. එතන kind කියන්නේ අපි adjective එකක්. තාත්තා ක්‍රියාශීලී. Father is active. දැන් මම ඔබට කියලා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ තිබෙන word classes අතරින් අපිට ඉතාමත්ම වැදගත් වෙන word class එකක්. ඒ කියන්නේ pronouns. ඉංග්‍රීසි භාෂාවේ pronouns ප්‍රධාන වශයෙන්ම 7ක් තිබෙනවා. අපි බලමු මොනවද මේ pronouns කියලා. I කියන එක. we, you, they, he, she, it. මම I කියන එක subject එක විදිහට ගත්තොත් අපි වාක්‍යයක I subject එක විදිහට ගත්තොත් I told මම කිව්වා. told කියන එක verb එක විදිහට ගත්තොත් I subject එක විදිහට ගත්තොත් I told. බලන්න අපි ඉගෙන ගන්න මේ objective pronouns වලට එහෙම නැත්නම් වාක්‍යයක් මැද්දේදී භාවිතා වෙන pronouns වලට තවත් ප්‍රධාන තේරුමක් තිබෙනවා. ඒක පැහැදිලි කරලා දෙන්න මම තවත් main verb එකක් ගන්නම් ඉංග්‍රීසි භාෂාවේ අපි භාවිතා කරන. අපි ගමු no කියන වචනේ. I කියන pronoun එකේ අයිතිය හංගවන වචනේ වෙන්නේ my. එහෙම නැත්නම් mine කියන එක. we කියන pronoun එකේ අයිතිය හංගවන පදේ තමයි our එහෙම නැත්නම් ours කියන එක. ඉංග්‍රීසි භාෂාවේ තිබෙනවා ප්‍රධානම prepositions සාමාන්‍යයෙන් 50ක් විතර. දැන් මේ prepositions වලට විවිධාකාර තේරුම් තිබෙනවා. දැන් on කියන preposition එක අපි උදාහරණයකට ගත්තොත් ඒක විවිධ අර්ථ වලින් යම් ස්ථානවල භාවිතා වෙනවා. අපි ඒවා ඔබට දීලා තිබෙන study note number 2 එකේ සඳහන් කරලා තිබෙනවා prepositions කියන මාතෘකාව යටතේ. conjunctions කියලා කියන්නේ වාක්‍ය සම්බන්ධ වාචක පදවල. I went to school and cleaned the class. ඔබ දන්නවද මේ word classes අතරින් මේ word classes 10 අතරින් ඉතාලම සරලම කොටස තමයි මේ articles කියලා කියන්නේ.
ඔබ හිතන්න ඔබ විභාගයකට යනවා යාළුවත් එක්ක. දැන් විභාගයට යන්න ඇඩ්මිෂන් එකක් ඕනේ. නමුත් ඔබට අතරමඟදී මතක් වෙනවා ඇඩ්මිෂන් එක අරන් යන්න අමතක වුණා කියලා. Now you are going to learn the most important part of this course. එකක් තමයි මේ active voice කියන ක්‍රමය. අනික තමයි passive voice කියන ක්‍රමය. active voice ක්‍රමය කියලා කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා වාක්‍යයේ මුලට යොදාගෙන අපි වාක්‍ය නිර්මාණය කිරීම. What is a subject? අපි ඉගෙන ගත්තා වාක්‍යයක් හදනකොට මුලින්ම භාවිතා වෙන්නේ වාක්‍යයේ subject එක. Subject comes first. ඉංග්‍රීසි භාෂාවේ මේ active voice විදිහට වාක්‍ය ගොඩනගන ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒවා තමයි අපි tenses කියලා ඉගෙන ගන්න. ඔබ ව්‍යාකරණාර්ථයෙන් එක ඉගෙනගෙන තිබුණාට ඔබ ප්‍රායෝගිකව ඒකේ භාවිතය දන්නේ නැතිකම. ඒ නිසා තමයි අපි ඔබට ඒකේ ප්‍රායෝගික භාවිතය ගැන කියලා දෙන්නේ. අපි බලමු මම වැඩ කරනවා. එතකොට අපි කියන්නේ I work. මම වැඩ කරනවා. දැන් අපිට කියන්න අවශ්‍යයි we work. අපි වැඩ කරනවා. ඔයා වැඩ කරනවා කියලා කියන්නේ කොහොමද? You work. ඔයා වැඩ කරනවා. මෙතෙන්දී අපි work කියන ක්‍රියාපදේ පමණයි භාවිතා කරේ. මෙතෙන්දී මේ verb එක අගට s අකුරක් එකතු කරලා දෙනවා. ඔබට පේනවා. අය අපි මේ s එකතු කළේ සාමාන්‍යයෙන් s එකතු කළේ නාම පදයක් නම් බහුවචන කරන්න. දැන් මෙතනදී s එකතු කළේ මේ ක්‍රියාපදේ ඒකවචන කරන්න. ඔබ හොඳට මතක තබා ගන්න. උදාහරණයක් විදිහට අපි work කියන ක්‍රියාපදය ගත්තොත් ඒකේ ඒකවචන ස්වරූපය වෙන්නේ works. sit කියන එක ගත්තොත් sits. stay stays. ඉංග්‍රීසි භාෂාව හොඳට කතා කරන්න නම් හොඳට ලියන්න නම් අපිට සිද්ධ වෙනවා ලැන්ග්වේජ් එක ටෙක්නික්ස් අතුව ඉගෙන ගන්න. every day හැම දවසකම. every morning හැම උදෑසනකම. every afternoon හැම පස්වරුවකම. every evening හැම හැන්දෑවකම. every night හැම රැකම. every minute හැම මිනිත්තුවකම. every morning I have a bath. එහෙම නැත්නම් every morning I have a body wash. ඔය විදිහට තමයි ඒකවචන සහ බහුවචන වලදී do සහ does කියන helping verb දෙක භාවිත කරලා අපි වාක්‍ය නැත්‍යනාර්ථය හදනවා සහ question form හදනවා. ඒ වගේම නැත්‍යනාර්ථයෙන් උනත් question forms හදන්න පුළුවන්. දැන් ඔබ අවධානය යොමු කරන්න ඕන ඔබේ study note number 5 වල activity 3 එකට. ඒකෙදි කියනවා read these sentences and realize the meanings කියලා. ඒ කියන්නේ වාක්‍ය කියවලා ඒ වගේ තේරුම අවබෝධ කරගන්න තමයි දැන් ඔබ අවශ්‍ය වෙන්නේ.